ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ගෙනීමෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට වාණිජ මට්ටමේ යෝධ බැටරි බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් හෙවත් BESS ව්‍යාපෘතියක් පසුගියදා කොළඹ වරායට ගොඩබානු ලැබුවා. මේ දැවන්ත ව්‍යාපෘතිය පිටුපස ඉන්නේ කවුද? අලුතින්ම රජයෙන් අනුමත වුණු මෙගාවොට් 300ක බැටරි ව්‍යාපෘතිය මොකක්ද? සහ මේ නවීන තාක්ෂණය හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා අද අපි A සිට Z දක්වාම කතා කරමු. අපේ රටේ ජාතික විදුලි බල පද්ධතියට කාලයක් තිස්සේ තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම එකවරම ඉහළ යාම. මේ විදිහට රැට එකපාරටම විදුලි ඉල්ලුම වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ගෙවල්වල පාවිච්චි කරන ලයිට්, ටීවී සහ ෆ්‍රිජ්. හරියටම කිව්වොත් මේ ඉල්ලුමෙන් 44%ක්ම යන්නේ ගෙවල්වල ලයිට් දාන්න. තවත් 21%ක් ටීවී බලන්න සහ 17%ක් ශීතකරණවලට වැය වෙනවා. බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එහෙමත් නැත්නම් BESS කියලා කියන්නේ මේ ගැටලුවට තියෙන හොඳම විසඳුමයි. මෙහිදී සූර්ය සහ සුළං වැනි දේවල් වලින් ලාභයට විදුලිය හැදෙන දවල් කාලයේදී ඒ අතිරික්ත විදුලිය මේ යෝධ බැටරිවල ගබඩා කරගන්නවා. ඊට පස්සේ රැට ඉල්ලුම වැඩි වෙලාවට ඒක ආයෙමත් ජාතික පද්ධතියට මුදා හරිනවා. මේ බැටරි පද්ධතිය ඇතුළේ තියෙන විශේෂ උපකරණයකින් දවල්ට බැටරි චාර්ජ් කරගන්නත් රැට බැටරි වලින් කරන්ට් එක එළියට දෙනකොට ඒක අපි ජාතික පද්ධතියට ගැලපෙන විදිහට ක්ෂණිකවම පරිවර්තනය කරන්නත් ස්වයංක්‍රීයවම කටයුතු කරනවා. මේවායේ කාර්යක්ෂමතාවය 60% සිට 95% දක්වා ඉහළාගයක පවතිනවා වගේම විනාඩියකටත් අඩු ඉතා කෙටි කාලයක් ඇතුළත මේ හරහා විදුලිය පද්ධතියට මුදාහරින්නත් පුළුවන්. මේ යෝධ බැටරි පද්ධති ලංකාවට ගෙනෙන්නේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WKV හයිඩ්‍රෝ ගෲප් හි අනුබද්ධ ආයතනයක් වන ගැලිලී BESS සමාගම විසිනුයි. චීනයේ සුප්‍රකට සන්ග්‍රෝ පවර් සමාගමේ තාක්ෂණයෙන් යුත් මේවා එක්ස්පෝ ලංකා ප්‍රොජෙක්ට් ලොජිස්ටික්ස් ආයතනයේ මෙහෙයුම් යටතේ දකුණු පළාතේ ගාල සහ මාතර ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතයි. මීට අමතරව ලෝක බැංකුවට අයත් IFC ආයතනය සහ ලංකාවේ වින්ෆෝස් PLC සමාගම එක්ව තවත් මෙගාවොට් 130ක දැවන්ත බෙස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි 2028-2029 කාලය ඉලක්ක කරගෙන තවත් මෙගාවොට් 300ක බැටරි පද්ධති පෞද්ගලිකාංශය හරහා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ වන විටත් නිල වශයෙන් අනුමතිය ලබා දී අවසන්. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක්ව දියත් කරන මේ දැවැන්ත බලශක්ති ව්‍යාපෘතිත් එක්ක ලංකාවේ විදුලි අර්බුදයට සහ ඉහළ විදුලි බිලට ස්ථිර විසඳුමක් ලැබෙයි කියලා ඔබ හිතනවාද? මේ නවීන තාක්ෂණය ගැන ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ රටේ සිදුවන මේ වගේ ධනාත්මක දේවල් ගැන හැමෝම දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අලුත්ම තොරතුරු ඉක්මනින් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.